ඉක්මනින් එන වේදිකාවට ධනිස් සිදිමුණ කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. ඔබගේ කකුලේ නහර ගැට ගැහිලා නිල් පාට දඟර වෙලා මම මේ පෙන්නන ආකාරයට ඔබගේ නහර දඟර ගැහිලා තිබෙනවා. කකුලේ නහර දඟර ගැහිලා තිබෙන කෙනාට කකුලේ නහර දඟර ගැහිලා තිබෙන කෙනාට එන්න ඉදිරියට. කකුලේ නහර දඟර ගැහිලා තිබෙන කෙනාට නිල් පාටට ඒවා දඟර ගැහිලා තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබට දැන් අතගසන්ට යනවා. එන්න ඉක්මනින් වේදිකාවට. කකුලේ නහර දඟර ගැසෙන කෙනාට වේදිකාවට. Jesus you are holy. Jesus wants to
සුව පත් කරන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. සමිනේ මගේ දෙවි ඔබ අභිමුඛයේ මා ශක්තිමත් ස්ථානේ ඔබේ මුව දකිමි කරුණාවේ පහසේ දුසලින පර්වතය මැදේ ඔබගේ අභිමුඛයේ කතා කරනවා ඔබගේ මං අල්ලන තැන මේ ප්‍රදේශය රිදෙනවා ඔබට මුත්‍රා කරන්න අමාරුයි ඔබගේ අඩිබඩිකයක් කුමක් තිබෙනවා මේ සහෝදරයාට වගේ වකුගඩුව අමාරුවක් තිබෙන කෙනෙක් ඔබ කාන්තාවද පුරුෂයද මන් දන්නේ ඔබගේ කොන්ද මේ පැත්ත රිදෙනවා ඔබගේ අඩිබඩත් මේ වෙලාවෙත් රිදෙනවා ඔබට වකුගඩුව අමාරුවක් තිබෙන්නේ ඔබ දන්නවද නැද්ද මන් දන්නේ ඔබගේ මෙතන රිදෙනවා දැන් මේ මොහොතේ රිදෙනවා ඔබගේ මේ පැත්තම රිදෙනවා ඔබ යටිබඩ රිදෙනවා ඉක්මනින් එන්න ඔබට වකුගඩු රෝගයක් තියෙන්නේ ඉක්මනින් එන්න වේදිකාවට ඔබ අලුත් කෙනෙක්ද ඇදිරිවන්තයේද මන් දන්නේ ඉක්මනින් එන්න වේදිකාවට වකුගඩු ආබාධයක් තියෙන්නේ ඔබටද දෙවියන් වහන්සේමයි මේ අපි වේගවත් අත්පලසන්න ආදියක් දෙමු දෙවියන් වහන්සේ අප මැදේ ජීවමානව සිටනවා මං ඉල්ලා සිටනවා පාලකවරුන්ට යාත්‍රා කරන්න කියලාට පාලකවරු පැමිණ යාත්‍රා කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් හalleluya that's where I belong in your presence oh Lord my God in your presence that's where I belong seeking your face touching your face Devian Mahanse Jiva
පපුව පැත්තේ හුස්ම ගන්න බැරි අපහසුයෙන් පෙරිලා තිනවා. එයාට හුස්ම ගන්නකොට හතිය වගේ එනවා කියනවා. බොහොම අමාරුවෙන් හුස්ම ගත්ත කියලා. අද මං ඇහුවා දැන් සම්පූර්ණයෙන් සුව වුණාද කියලා. හොඳටම හුස්ම අරගෙන කියනවා එයා සම්පූර්ණයෙන් සුව වුණා කියලා. තාත්තේ මම කියන්නේ ඇත්තද? දෙවියන් වහන්සේට වේගවත් අත්පොල සන්නාදයක් අපි දෙමු. මම මේ කියපු දේ සත්‍යයි. හලෙලුයා! දෙවියන් වහන්සේගේ නාමයට මහිම වේවා. යේසුස් වහන්සේගේ නාමයට මහිම වේවා. සුදාත්මන් වහන්සේට මහිම වේවා. මේ සභාවේ දෙවියන් වහන්සේට ඕන අය ඉස්සරහට ආරිනවා. කී දෙනෙක් දැක්කද දෙවියන් වහන්සේගේ දාසියව පාවිච්චි කරනවා. අපි ආත්පොල සාදෙමෙන් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරමු. ආඩම්බර වෙනවා දෙවියන් වහන්සේගේ උතුම් වූ ආත්මය උන්වහන්සේට වමනා විදිහට වගුරලා උන්වහන්සේ තෝරගත් අය පාවිච්චි කරනවා. ඒ වගේම මේ සභාවේ පාලක හැටියට මට ගොඩක් ආඩම්බරයි දෙවියන් වහන්සේගේ දාසියව දෙවියන් වහන්සේ පාවිච්චි කරන හැටි දකින්න උන්වහන්සේට මහිම වේවා. අයියෙන් කියන්න සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව අයිති දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට සුදාත්මන් වහන්සේට කිසි මිනිසෙකුට නෙවෙයි. හොඳයි අද ප්‍රථම වතාවට ආපු සෑම කෙනෙක්ම ඔබේ සතුරන්ට මුළු හදවතින් සමාව දෙමින් ඔබට සාප කරන අයට ආශිර්වාද කරා. මුළු හදවතින්ම ඇස් වහගෙන අත් උස්සලා කියන ජීවමාන යේසුනේ මගේ ජීවිත කාලයේම මට වැරදි කරපු සෑම කෙනෙකුට මං සමාව දෙනවා. නපුරුකම් කළ අයට සමාව දෙනවා. යේසුනේ මට සාප කළ අයට මං ආශිර්වාද කරනවා. මාව පරම්පරාවේ සාප වලින්ද මගේ සාප වලින්ද අද නිදහස් කළ මැනව. මගේ මුළු ජීවිතේම අද ඔබ වහන්සේට බාර කරන අතර මගේ පාව දෙසා කුරුසේදී ඔබ වහන්සේ වැගුරුව ලේවලින් මගේ හිත ගත මනස සෝදා පවිත්‍ර කර මගේ සිතට වැඩිය මැනව. අද පටන් සදා කල්ලි මා සමග සිටිය මැනව. මගේ ජීවිතේ ඔබ වහන්සේට බාර දෙනවා. මාව පාපෙන් සාපෙන් මිදුණු නිසා මා ගැලෙවු නිසා මා තුළට වැඩේ නිසා ඔබ වහන්සේට සියලු මහිම වේවා. මේ සියල්ල මගේ මිදුම් කාර යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිමි. ආමෙන්. හොඳයි මේ වෙලාවේ සභාවේ සෑම ප්‍රශ්න ගැටලු අවශ්‍යතාවයන් තිබෙන සෑම කෙනෙක්ගෙන් මම ඉල්ලා සිටිනවා. ඉදිරියට එන්න කියලා අපි තව ස්වල්පයක් දෙවියන් වහන්සේට නමස්කාර කරන අතරේ ඔබට පුළුවන් අවිල්ලා යාත්නා කරගන්න තනියෙන් යාත්නා කරගන්න අවශ්‍ය නැහැ. ඔබ ඉදිරියට එන්න මම ඉල්ලා සිටිනවා පාලකතුමන්ලාගෙන් හැම කෙනෙක් වෙනුවෙන් මැදිහත්කාරකම් කරන පිණිස අපි ලෝභය ආලෝකයේ කියමින් උන්වහන්සේට තව ගීතිකාවක් කියන අතරේ ඔබ සෑම කෙනෙක් ප්‍රශ්න අවශ්‍යතාවයන් රෝග තිබෙන හැම කෙනෙක් ඉදිරියට එන්න කොඩි වෙන බන්ධන වලින් පීඩාවට පත් වෙලා සිටින අයන්ට දෙවියන් වහන්සේ ඔබ මැද අතගැසීමෙන් මහත් දේ කරන්ට යනවා. අපි උන්වහන්සේට තව එක ගීතිකාවකින් ගායනා කරන මැද්දේ ඔබ උන්වහන්සේට හදවත බාර දෙලා කියන්ට ඔබ ආවව ආකාරයෙන් නෙමේ අද දවසේදී දෙවියන් වහන්සේගෙන් ඒ බලාපොරොත්තු වෙන දේ ඇදහිල්ලෙන් ඔබ ලබා ගන්න පිණිස ඔබ ඒ තීරණය අරගෙන එන්න ඉදිරියට. Sada Kale Raju.